අයිබෝන් අද මේ යන්නේ අපි පොඩි වෙනස් වැඩක් බලන්න. ඉතින් අපි බලමු මොකක්ද කියලා. මේ වෙනකන් අපි ඉතින් වචන සහ ඔය එක දේවල් අපි වීඩියෝ කරාට පොඩ්ඩක් මේක වෙනස් දෙයක් වෙයි කියලා හිතුණා. ඉතින් මේක බලනකොට මෙහි ඉතින් අංක 1 ඉතින් ටෙන්ෂන් නේද? බලන්නක ඉතින් ඒකත් විනාඩි 5ක් පරක් වෙයි. කමන්නේ අපි ඉමු. ට්‍රේන් එක එනකන් ඔහොම ඉමුකෝ. ඉතින් ඔන්න ට්‍රේන් එක නම් ආවා. ට්‍රේන් එක ඇවිල්ලා අපි ඔය ඇවිල්ලා බැහැලා ඉන්නේ කමකුර කියන ස්ටේෂන් එකේ. කමකුර කියන ස්ටේෂන් එකට අපි නම් ආවේ JR යොකොසුකා ලයින් එකේ. ඉතින් වෙනත් පැටිවල ඉන්න කට්ටියට වෙන වෙන ට්‍රේන් ලයින්ස් තියෙන්න පුළුවන්. මම ඒ විස්තර දාන්නම්. ඉතින් ඇවිල්ලා බස් ස්ථානය තමයි උතන. ඉතින් ඔයාලට මේ පේන්නේ කමකුර ස්ටේෂන් එකේ අපි ගමනාන්තයට යන්න එළියට ආපු ගේට් එකකින් ඉඳන් පේන පරිසරය තමයි ඔයාලට පේන්නේ. ඉතින් ඔතන ඉඳන් අපි යන්න ඕනේ අපි ගමනාන්තයට යන්න බස් එකක් ගන්න. බස් එකක් ඉතින් ටිකක් දුර තිබුණේ. මේ ඔයාලට පේන්නේ ඉතින් බස් එකට යන අතරතුර ගත්ත පොඩි වීඩියෝ ටිකක්. යන අතර සමහර දේවල් දැක්කා. මම ඒ වීඩියෝ එක ඉස්සරහට දාන්න. ඒ වුණාට බලන්න මේ ඉන්න දෙන්න කවුද කියලා දැකලා තියෙනවද ඔයාලා? මම නම් එදා මේ දැක්කේ. ඉතින් කොහොමද මේ බාන්නේ? මේක ඉතින් ඔය අහම්බෙන් තමයි දැක්කේ. ඒකත් එහෙනම් බලන්නකෝ. Dreams she'll never keep. I sip my coffee. ඔන්න අපි ඉතින් බස් එකකින් ඇවිල්ලා අපි අදාළ ස්ථානයේ බැස්සා. බැහැලා මේ යන්නේ මොකද්ද මේ? අපි ලංකාවේ නම් මකර තොරණ කියලා නේද ඔකට කියන්නේ. මේක නම් මොකද්ද දන්නේ නැහැ ඉතින්. ඉතින් මේ යන්නේ ඇතුල් වෙලා ටිකට් ගන්න. ටිකට් ගන්න නේද යන්න ඕනේ. අවසාන වෙනකම් බලන්නකො අපි මේ කොහෙද ආවේ කියලා. මේ කනම් මොකෙද්ද මන් දන්නේ නැහැ. ඉතින් ඔහොම ඇතුල් වෙනවා. කට්ටිය නම් ඉතින් කැමරා උස්සගෙන යනවා. අපි තෙසන් ගියා ඉතින්. ඔහොම ගිහිල්ලා බලපු ඉතින් පොලිම ඒකට පොලිම ඉන්න උනා. පොලිම නම් චුට්ටයි තිබුණේ ඒ උනාට පොලිම. ඔහොම ඉඳලා අපි ටිකට් ගන්න ගියා ඉතින්. I'll see you turn and I'll be brave. But what if courage comes too late? Oh traveler, the world. Hari ticket අරගෙන ඔන්න ඉතින් ඇතුළට ආවා. ඇතුළට අරගෙන මේ කරන්නේ අතපය හොද ගන්න එක. පය නම් හිතුවේ නෑ අත විතරයි හොදගත්තේ. මේකේ වයිප් එක දැක්කම නම් ඉතින් කට්ටිය තේරුම් ගන්නේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ කියන්න බැරුණානේ. මේ වීඩියෝ කරන්නේ මම නෙමෙයි. මාත් එක්කින් අයියා. ටිකක් බලන්නකෝ පරිසරය කොහොමද ලස්සන නේද? ඉතින් මොහොම ඒ වැඩත් කරගෙන ඉන්නකොට මෙන්නව හාමුදුරුවෝ නම කී දිනක හිටියද කියන්නේ නම් මතක නැහැ. බලන්නකෝ. ඒකත් අපි වීඩියෝ කරගත්තා. එයාලගෙන් අවසරයක් ඇතුව හෝ නැතුව. එතන ඉතින් වීඩියෝ කරන්න ගැටලුවක් උන්නේ නැහැ. අපි ඉතින් වීඩියෝ කරා. මේ නම් වියට්නාම් හාමුදුරුවෝ කට්ටියක්. ඔව්. එහෙම තමයි මට මතක. හරි. මෙතන තමයි මැප් එක තිබ්බේ. ඒක දැක්කාම නම් අනිවාර්යෙන් ඔයාලට තේරුම් ගන්න ඕනේ. මේක මොන වගේ ස්ථානයක්ද කියන එක. ඉතින් වන්න බුලේ මේ හාමුදුරු කට්ටිය ආය හම්බුණා. ඉතින් ඔය තියෙන්නේ අපි ආපු බේගමනාන්තය. මේක තමයි කමකුරා දයිබුත්ස්කාන් එක. හරිම ලස්සන තැනක්. අපිට ඉතින් පන්සලකට යන්න තියෙන්නේ මේ වගේ ස්ථාන නේද? කමකුරා තියෙන ලස්සනම පන්සලක් කිව්වට ඉතින් ඒ වයිබ් එක තියෙන මොකක්ද අපි කියන්නේ? ඒ වයිබ් එක තියෙන ස්ථානයක්. ඉතින් මාර ලස්සනයි. Oh
traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask you. දුර කතර ගෙවාගෙන ආවේ මෙතනට ඇවිල්ලා තියෙන කට්ටියත් ඇති. අපි ආපු දවසෙත් සෑහෙන කියන්නේ පොඩි ප්‍රමාණයක් විදියට ලංකාවේ කට්ටියත් හිටියා ඉතින්. ඇවිල්ලා තියෙන කට්ටියත් ඇති ඉතින් නේද? මේ වගේම එකක් තියෙනවා මම හිතන්නේ උස්කෝල ඉබරගේ කෙනෙක්ගේ මේක කනගව කෙනෙක්ගේ ට්‍රේන් විස්තර අරම වෙන විදි කොහොමද කියන එක මම දාන්නම්. ඉතින් මේක බුදු පිළිමේ ළඟට පේන විදිය ටිකක් උසයි බුදු පිළිමේ ටිකක් ඉවට අපේ පන්සල් වල තියෙන සාමාන්‍ය බුදු පිළිම වලට වඩා විශාල බුදු පිළිමයක්. ඉතින් පින් ඇත්තෝ සදහැසිතින් දකිත්වා කියලා අපිත් වැඳ නමස්කාර කරලා මේකත් වීඩියෝ කරගත්තා. ඉතින් ළඟට ඇවිල්ලා මාරම ලස්සන වයිබ් එකක්. ඉතින් මෙතන ජපාන් කට්ටියම විතර නෙමේ විදේශිකයෝ සෑහෙන පිරිසක් හිටියා. මෙතන තිබ්බා ඉතින් අපේ ලංකාවේ පන්සල් වල තියෙන වගේම හඳුන්කූරු පත්තු කරන තැනක්. ඉතින් ඒ හඳුන්කූරු ගන්න තිබ්බේ සෙල්ෆ් රෙජියක් වගේ තැනක. ඒ කියන්නේ ඒ පන්සලේම එක පැත්තක ඒක එහෙම තිබ්බා. ඉතින් මේ බලන්න මේක පත්තු කරන විදිය හරිම අමුතු සිස්ටම් එකක්. මේක ගිහපු කට්ටිය ඉතින් පත්තු කරලා හඳුන්කූරු පත්තු කරන්න ඇති දන්න ඇති. බලන්නකො මේක පත්තු කරන ඉතින් මාර සිස්ටම් එකක. I'll see you turn and I'll be brave, but what if courage comes too late? ඉතින් ඔය පෙන්නන තැන තමයි හඳුන්කූරු පත්තු කරලා ගහන්න තිබ්බේ. The world is your open gate, and I just stood. මේ හඳුන්කූරු පත්තු කරලා ගහන්නේ නම් මම නෙමෙයි. මේ අපි තිලින අයියා. මේ වීඩියෝ කරන්නේ මම නම් නෙමෙයි ඉතින්. මේ වීඩියෝ කරන්නේ ඔක්කොම ඉතින් තිලින අයියා. And I'll never see your smile again. Like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane with something. ඉතින් අදට අපි මෙතනින් නවතිනවා. තවත් ලස්සන ස්ථානයක තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එහෙනම් ඉතින් හැමෝටම goodbye. sayonara. Stride.